හායි. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මගේ පොසොන් දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ ඉෂ්වයිෆ් මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් මම තාම ලෑස්ති වෙලා නැහැ. කියනවානේ ලෑස්ති වෙලා නැහැ. ඉඳලා ඉතලා ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා අපි වීඩියෝ එකෙන් එකතු වෙමු. ඉතින් මට මේ ලෑස්ති වෙනකොට නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා ළමයි. ඔන්න ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. අපි අද යන්නේ මිහින්තලයට. මේ යන පාරේ අතරමඟ දන්සල් නම් ගොඩක් තිබුණා ළමයි. ඉතින් ඒ දන්සල් වලගෙන් හැම එකකටම අපි ගියේ නැහැ. පොලිමාඩු අපිට යන්න පුළුවන් දන්සල් කිහිපයකට ගියා. ඔන්න ඉතින් අපි පැය දෙකකට පස්සේ වගේ තමයි ඔන්න මිහින්තලයට ළඟා වුණා. මිහින්තලෙත් ළමයි එන තැනම දන්සල් ගොඩක් තිබුණා. ඔය දැන් මම ඔයාලට පෙන්නුවේ ඔතන දන්සල් තිබුණා. 3ක් 4ක් වගේ එකම තැන පොලිමත් අඩුයි. මොකද දන්සල් ගොඩක් වැඩියෙන් තියෙන හින්දා පොලිමි ටිකක් අඩුයි. ඉතින් ඔතනින් අපි බීම් එකකුත් බීලා බත් තිබ්බ බත් දන්සලටත් ගිහිල්ලා ඔන්න අපි දැන් යනවා මළුව උඩට. සඳ වතුරක් සේමෙත් සොමිරුනේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් හදහිල් ජලයේ උඩ මළුවට ආවා අපි. මළුවට එනකොට අපි මෙතෙන්ට එනකොට ළමයි සාමාන්‍යයෙන් දවල් 1ට වගේ ඇති. ගොඩක් ප්‍රශ්නේ අවුව පායලා තිබුණේ. ඉතින් අවුව සැරත් එක්ක අපි මෙතනින් ගියා මේ ධාතු ප්‍රදර්ශනය තිබ්බා. ඉතින් ධාතුත් වැඳලා උඩ මළුවෙත් වන්දනා කරගෙන අපි ගියා ආරාධනාකල පැත්තට. බලන්න ළමයි ආරාධනාකලට නම් කිට්ටු වෙන්නවත් බෑ. ඒ තරම් පොලිමක් තිබුණා. ඉතින් අපි ආරාධනාකලට කලින් ආපු දවස්වල ගිහිල්ලා තියෙන නිසා පොලිමේ යන්නත් අමාරුයි. ඒ වගේම ඔව්ව එහෙම සැරයි. ඒ හින්දා අපි ආරාධනාකලට ගියේ නෑ. මෙතන ෆොටෝස් ටිකක් අරගෙන අපි පල්ලෙහාට යන්න පිටත් වුණාය. මෙතන බලන්නකො ළමයි මාර ලස්සන view එකක් තියෙනවා. ඒත් ලස්සන ෆොටෝස් ටිකක් එහෙම මට ගන්න මම ගියේ. ඒත් ගන්න බැරි වුණා. මොකද අවුව සැරින් හින්දා ෆොටෝස් එහෙම මගේ ෆෝන් එකේ කැම් එක එහෙම චුට්ටක් ක්ලියර් මදි. සාමාන්‍යයෙන් මම පූජා භූමියකට ආපුවාම මේ පරණ නටබුන් බලන්න, ඒ පුවරු එහෙම කියවන්න හරි ආසයි. ඔයාලත් එහෙම කැමති අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි පල්ලෙහෙන්. බලන්නකො ඉතින් මම ඔය කැලේ මැදින් කොහෙටද යන්නේ කියලා. ඉතින් මේ වගේ තැන්වලට නම් හැමෝම එන්නේ නැහැ. අපි දැන් යනවා මෙතන උඩක් තියෙනවා පරණ ගරා වැටුණු චෛත්‍යයක්. ඒක බලන්න යන්නේ. ඔතන පොකුණ තිබ්බා. ඒ පොකුණත් බලාගෙන අපි උඩට යනවා ඒ චෛත්‍යය බලන්න. නැතුව හවස් වෙලා ළමයි සාමාන්‍යයෙන් මේ වගේ තැනකට ආපුවාම කාලේ ඉක්මනට යනවා. ඉතින් පල්ලෙහාට එනකොට ආයෙත් පත්දැන්සලක් තිබුණා. අපි ඒකටත් සහභාගී වෙලා ආවා. බලන්නකො ළමයි මෙන්න මේ වගේ ලස්සන තැන් වලට ආපුවාම මට නිකන් පිස්සු හැදෙනවා වගේ. ඔයාලටත් එහෙමද? හින්තලේ ආපුවාම කවුරුත් ඉතින් කටුසෑයට යනවනේ. මමත් ආවා කටුසෑය වන්දනාමාන කරගන්න. එහෙනම් ඔන්න රඹුටන් ගෙඩියකුත් කාලා යන්න පිටත් වුණා අපි ආයෙත් ගෙදර. ඉතින් ළමයි ආයෙමත් කියන්න තියෙන්නේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye.